මම මේක මොහොතක් කරගන්නවා නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි. මේ මොහොත වෙන විට තව විනාඩි ගණනකින් මේ රටේ සිදුවෙන දැවැන්ත වංචාවක් පිළිබඳව මේ සභාව හමුවේ අවධානය යොමු කරන්න. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, තව සුළු වේලාවකින් ඒ වංචාව සිදු වෙනවා. අපිට පුළුවන්කම තිබෙනවා මේ වංචාව නතර කරගන්න. ඒ නිසා අද ඒ වංචාව පිළිබඳව මේ මොහොතේ කතා කරන්න ඕනේ. අපි දන්නවා 2025 ජූනි මාසයේ 20 වෙනිදා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ වියලි ආහාර මිලදී ගැනීම සඳහා පුවත්පත්වල ටෙන්ඩර් දැන්වීම පළ කරා. ඒ ටෙන්ඩර් දැන්වීම පළ කරාට පසුව ඒ ටෙන්ඩර් පටිපාට අනුව යමින් නිවැරදි ක්‍රමවේදයට ලන්සු 36ක් සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කර තිබූ වෙස්ටර්න් එන්ටර්ප්‍රයිසස් ආයතනය මුලින්ම ඒ ටෙන්ඩර් හිමිකාරිත්වය ලබනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, ඒ වෙස්ටර්න් ආයතනය තමයි අඩුම ලන්සුවට ඒ ටෙන්ඩර් පත්‍රයට තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කරන්නේ. ආහාර ද්‍රව්‍ය 36ක් සඳහා බොහොම පැහැදිලිව මේ ආයතනයට ටෙන්ඩරය හිමි වෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඒ ආයතනයට ඒ ටෙන්ඩර් පත හිමි වෙනවා කියලා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2025 11 13 ලිපියකින් දැනුවත් කළ තිබෙනවා. මම මේ ලිපිය සභාගත කරනවා. ඒ වගේම නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, එහෙම දන්වලා තිබියදී ස්ථාවර උසස් මට්ටමේ ප්‍රසම්පාදන මණ්ඩලයයි ලන්සු ඇගීමේ කමිටුවයි දෙකම නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරලා මේ ටෙන්ඩර් පත් දීලා තියෙනවා. එවැනි මොහොතක මේ අවම ටෙන්ඩර් සහිත ආයතනය ඉවත් කළා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, ඒ අවම ටෙන්ඩර් පත් ඉදිරිපත් කරපු ඒ ආයතනය ඉවත් කළා වැඩි මිල ගණන් ඉදිරිපත් කරනු ලැබූ ආයතනයට ඉතාමත් වංචනික ලෙස මේ ටෙන්ඩරේ දීලා තිබෙනවා. ඒක ඉතාමත් වංචනික ලෙස තමයි නියෝජ්‍ය කාරක සභාපතිතුමනි දීලා තිබෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? ඒ වංචාව පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරයාගේ අත්සනින් යුතු ප්‍රසම්පාදන වාර්තාවේ පැහැදිලිව තියෙනවා මේ ක්‍රියාව නීති විරෝධී කියලා, ප්‍රසම්පාදන පිළිබඳව මාර්ගෝපදේශ අනුගමනය කළ නැහැ කියලා එතුමා සඳහන් කළ තිබෙන නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. මේ ටෙන්ඩර් පටිපාටිය වලින් වියදම් කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. මේක විශාල වංචාවක්, දූෂණයක්, නොවිය යුත්තක්, නොකළ යුත්තක්. ඒ නිසා නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ රටේ මිනිස්සුන්ගේ මේ ආණ්ඩුව අද විනාශ කරන්නේ මේ රටේ මිනිසුන්ගේ ඒ තිබිච්ච විශ්වාසය. ඒ නිසා අපි මේ පිළිබඳව දැඩි අවධානය මේ සභාව යොමු කරන්න කැමතියි. ඒ වගේම 2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල 6-7 සඳහන් කළ තිබෙනවා මේ ටෙන්ඩර් කරුවන්ගේ ගැටලු මොනවද කියලා අදාළ ආයතන වලින් අහලා තිබෙනවා. එහිදී ප්‍රසම්පාදන කොමිෂන් සභාව ඒ වගේම ඊට අදාළ බැංකු මේ ටෙන්ඩරයට අදාළ අපකරවල කිසිදු ගැටලුවක් නැහැ කියන කාරණය සඳහන් කළ තිබෙනවා. එසේ දන්වා තිබෙද්දිත් මේ අදෘශ්‍යමාන බලවේගය මත වැඩි මිල ගණන් වලට ඉදිරිපත් කරු ටෙන්ඩර් කරුවන්ට මේ අවස්ථාව දීලා තිබෙනවා. අපි අහන්න කැමති අදෘශ්‍යමාන බලවේගය කොහොමද කියන කාරණය. මේක විශාල වංචාවක්. මේ වංචාව නිසා රටට සිදුවන පාඩුව මිලියන 100යි. එහෙම නැත්නම් ලක්ෂ 1000යි. එහෙම නැත්නම් බිලියනයයි ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. මේක විශාල බරපතල කරුණක්. ඒ නිසා මේ අඩු මිල ගණන් ටෙන්ඩරේ ඉදිරිපත් කරද්දී ඒ වැඩි මිල ගණන්ට ඉදිරිපත් කරපු ටෙන්ඩරයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මේ ඉදිරිපෙරේ ඉන්න ඇමතිවරු දීලා තිබෙනවා. ඒ නිසා අපි අහන්න කැමති මේ වංචාව පිළිබඳව. ඒ වගේම එසේ අනුමැතිය ලැබීම පිළිබඳව මේ ආයතනය තමන්ට අභියාචනයක් ඉදිරිපත් කරා. ඒ ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ඇමතිවරයාටත්, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, අල්ලසා දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයාටත් ඒ පිළිබඳව උන් ඉදිරිපත් කරා. ඒකත් මම මේ අවස්ථාවේදී මේ සභාව මේ ඉදිරිපත් කරනවා. මේ වංචා පිළිබඳව සාධාරණ බලාපොරොත්තුවෙන් ජනාධිපති ලේකම්වරයාට ඉදිරිපත් කරපු ලිපියේ ජනාධිපති ලේකම් වෙනුවට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකතුමා අමාත්‍යාංශ ලේකම්වරයාට යවලා තිබෙනවා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ට ආහාර මිලදී ගැනීමේ ටෙන්ඩරයේ සිදු වංචාව කියන කාරණය. මම ඒ වංචාව කියන කාරණය පිළිබඳව ඉදිරිපත් කරපු ලිපියත් මේ අවස්ථාවේදී සභාගත කරනවා නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. ඒ නිසා ඉතිනුත් පැහැදිලිව මේක වංචාවක් කියන කාරණය. නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, තව පැයකින් මේ වංචාව සිදු වෙනවා. තව විනාඩි ගානකින් මේ වංචාව සිදු වෙනවා. රටට ආදරයක් තිබෙනවා මේ රටේ මුදල් වංචාව පිළිබඳ විරුද්ධ නම් මේ ගිවිසුම නවත්තන්න කියන කාරණය අපි මේ ආණ්ඩු පක්ෂයෙන් එහෙම නැත්නම් මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. ඊට අදාළ සියලු ලිපි ලේඛන මම සභාගත කරනවා. ඒ නිසා ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන කොට අපි අහන්න කැමති මේ පිටුපසේ ඉන්න දේශපාලන බලවේගය කවුද කියලා මේ රට දැනගන්න කැමති. ජනාධිපතිතුමා දැනුවත් කරලා තිබෙදී මේක නවත්ත ගන්න බැරි කුමන බලවේගයක් ක්‍රියාත්මක වෙනවද කියන කාරණය අපි මේ සභාව හමුවේ දැනගන්න කැමතියි කියන කාරණයත් මේ මොහොතේ සිහිපත් කරනවා.